අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් ක්ලබ් වසන්තගේ උපන්දිනය පසුගිය 5 වනදාට එදිලා තිබුණා. ඔහු හයිමුණු වේදනාව හිතේ දරාගෙන වසන්තගේ දරුවන් ඒ ගැන මුහුණුපතට එක් කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්. සුබ උපන්දිනයක් වේවා අපගේ ආදරණීය තාත්තේ. අද දිනේ අප ඔබ නැතුව ඔබගේ උපන්දිනය සමරන ඉතාමත් ශෝකනීය දිනයක්. දරාගත නොහැකි දුකක් සමග ඔබ හා ගෙවුණු සෑම මතකයක්ම හිතේ දරාගෙන අද දිනේ ඔබගේ උපන්දිනය සිහිකර ඔබ අපට ගැන්වූ අයුරින්ම සෑම වසරක්ම පාසා සිදු කළ අපගේ උපකාර අවශ්‍ය පිරිසක් හට උපකාර කරා. අපිට හොඳින් ඉගැන්වුවා. ආරක්ෂාව ලබා දී මේ සමාජය තුළ යහපත් පුද්ගලයන් බවට පත් කළාට ස්තුතියි. ඒ අතරම වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් තම මුහුණු පුතේ තබා තිබුණේ මෙවන් සටහනක්. අද ඔයාගේ 56 වෙනි උපන්දිනය. අවසන් හුස්ම වැටෙනා මතු යම් දිනක අයිදිමි වරම් මාහට ඉක්මන් වන්න. නුඹ නැති දාක මේ ජීවන මග යන්න. මට සවි නොමැත ඔබ මා ගිය පසු යන්න. හැම අවුරුද්දෙම හරියට මේ මාසේ 5 වෙනිදා ලබනකොටම ඔයාගේ උපන්දිනේට ප්‍රථමයෙන්ම සුබ පතන්නේ මම. අප්‍රමාණ වේදනාවෙන් අද ඔයාට අමා මහ නිවන් සුව ලැබේයයි පතන්නට වේයයි ඔබට මට කලින් කෙදිනකවත් නොපෙතුෙමි මම යනුවෙන් එය සටහනක් තබා තිබුණා.